යම්කිසි දෙවොලක ප්‍රධාන දෙවියෙක් ওই දේවාලවල ඉන්න දෙවිවරුන්ගේ සේවකයෙක් වෙලා ඉපදුන ගමන් ඒ යම් දෙවියෙක් ගාව පඳුරක් ගැට ගහලා පහනක් තියලා කවුරු හරි කියනවා අහවල් එක්කෙනාගේ බෙල්ල මිරිකන්ද ඒකට දඬුවම් දෙන්න කියලා ඉල්ලනවා. එතකොට අර ප්‍රධාන දෙවියට එතන ඉන්න එක්කෙනාට හිතෙනවා එහෙනම් මට පූජා පවත්වන කෙනාට අර අරියාදු කරලා තියෙනවා. අර සේවක දෙවියන් කියනවා භූතයට හරි උඹ ගිහිල්ලා අච්චු දීලා වරින්. එතකොට අරයා කැමති නැහැ ප්‍රාණඝාතය කරන්න වෙනවා. ඇයි සේවකෙක් වෙලා ඉපදීම. දෙවි කෙනෙකුට හිතුනොත් මට මාළු දකින්න ඕන කියලා. අර ඉන්න දෙවිවරුම මාළුව වෙනවා. අර දෙවියට හිතිච්ච ගමන් ඒක වෙනවා. සක්දෙවිඳුගේ අයිරාවණ කියලා හස්ති රාජෙක් ඉන්නවනේ. ඒ දිව්‍ය ලෝකේ ඇතෙක් නැහැ. අයිරාවණ කියලා දිව්‍ය පුත්‍රයෙක් ඉන්නේ. කොමගේ හස්තියා කියනට අර දෙවියා නිකම්ම ඇතෙක් වෙනවා. සත්පුරුෂයෙක්ගේ සේවකයෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අර යම්කිසි කෙනෙක්ගේ කොටන්න ඕන මරන්න ඕන කියන හැඟීම් තියෙන කෙනෙක්ගේ සේවකයෙක් වුණොත් එයාගේ නියෝගයට ඔක්කොම වැඩ කරන්න ඕන. ඇයි බලන්නකෝ අසවත් මරු කෙනෙක් පාලනය කරන රාගෙන් දේශයෙන් මොහේ රාග දේශ මොහ තියන අය සිද්ධාර්ථයන්ට විරුද්ධ වෙන්න ඕන කියලා හිතපු ගමන් දෙවියෝ බ්‍රහ්මයෝ පවා සිදුවත් කුමාරයාට විරුද්ධ වෙනවා. සක්දෙවිඳු කියනවා සක්දෙවිඳුගේ 33 කෝටියක් දෙවරු කියනවා හැංගුණා කියන ඒ වෙලාවේ අනේ අපි නම් මරුට පෙනෙන්න එපා අපි නම් සිදුහත් කුමාරයාට විරුද්ධ වෙන්න එපා කියලා සැඟවි පලා ගියා කියනවා. ගොඩක් සිදුහත් කුමාරයාට හිතයිසි දෙවිවරු ඒ භූමියෙන් පලා ගිහිල්ලා තියෙන්නේ අපි නම් විරුද්ධ වෙන්න එපා කියලා. ඇයි අර ප්‍රධානියාට පුළුවන් ඒ අය ඔක්කොම විරුද්ධ කරවන්න. සේවකයන් වීම. තවත් කෙනෙක්ගේ යටතට අපි වැටෙන්නේ ගෞරව නොකිරීම. බෝධි පූජා තියන්දී, ස්තූප පූජා තියන්දී, දානීය පූජා කරද්දී ගරු නොකළොත්. දැන් මං කිව්වේ දේශකයන් වහන්සේලා වඩම්මනකොට අත් දෙක එකතු කිරීමද ගරු කිරීම කියන්නේ ෆෝන් එක ඉස්සීමද ගරු කිරීම කියන්නේ.